අයිබෝන් යාළුවනේ ඔන්න මං අලුත්ම වැඩක් ගෙනාවා ඔයාලට කරලා බලන්න. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් කෝටු වලින් වෙසක් කූඩුවක් හදාගන්න විදිහ. මේකෙදි ඔයාලා මුලදීම දැක්කා වගේ ෆ්‍රේම් 6ක් හදාගෙන ඒක ගම් වලින් අලව ගන්න ඕනේ. ඊට පස්සේ රබර් බෑන්ඩ් 24ක් අරගන්න ඕනේ. ඊට පස්සේ මේ රබර් බෑන්ඩ් 24 මේ ෆ්‍රේම් 6 ජොයින් කරන්න ඕනේ. එක කෝනර් එකකට රබර් බෑන්ඩ් දෙකක් ඕන වෙනවා. මේ විදිහට ජොයින් කරගෙන යන විදිහ ඔයාලට පේනවා. ජොයින් කරද්දී අපිට පොඩ්ඩක් කෝනර්ස් එහෙට මෙහෙට වෙනස් වෙනවා වගේ පේනයි. මේ මුළු වලින් ඇද වුණා වගේ පේනයි. හැබැයි බය නැතුව සම්පූර්ණයෙන්ම හයි කරලා බලන්න ඕනේ. සම්පූර්ණයෙන්ම මේ මුළු 12ම සෙට් කරනකොට ඔයාලට සාමාන්‍යයෙන් ෂේප් එක හැදිලා එනවා. මම මේක ටිකක් ස්පීඩ් කරා ඔයාලගේ වෙලාව ඉතුරු කරන්න ඕන නිසා ඔයාලට ක්‍රමේ බලාගත්තා නම් අතින් හදලා බලනකොට මේක දෙකක් තුනක් හදනකොට නිකම්ම පුරුදු වෙලා එනවා. දැන් අපි ෆ්‍රේම් 6ම හයි කරලා ඉවරයි. දැන් මේ විදිහට අතින් අපි සෙට් කරන්න ඕනේ මුළු ටික සෙට් කරලා ඉවර වෙලා ගම් බෝතලයක් අරගෙන ගම් ටිකක් දාලා මේක අපි වේලෙන්න තියෙනවා. ඔයාලට පේන ඇති ගම් ගාන අතරේ මේ කෝනර් චුට්ටක් ඇදනම් ඒවා හදා ගම් ටිකක් දාන්න. ඊපස්සේ වේලුණාට පස්සේ ඔන්න අපි ගලවලා ගත්තා.